Right. Hello everyone. So welcome back to the show. Then guys අපි අද ඩිස්කස් කරන්න යන්නේ ඉතින් අයිට කලින් ශරාන් කොහොමද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. ඉතින් ශරාන් මොකද මේ පැත්ත එක බලන්න? ආවා. එන්නේ කිව්වා ආවා. එන්නේ කිව්වා ආවා. Right. අපි අද ඩිස්කස් කරන්න යන්නේ ශරාන් 5 apps to improve your English. Right? Good. Yeah, we are going to discuss 5 apps. So අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ, ඔයාගේ ෆෝන් එකේ තියාගන්න ඕනේ apps පහක් නෙමෙයි ගොඩක් apps තියෙනවා. main apps පහක් ඔයාගේ language එක improve කරගන්න. ඔයාගේ English improve කරගන්න, ඔයාගේ practice කරන්න ඕනේ language එකේ ability එක improve කරගන්න. ඔයාට ෆෝන් එකේ තියාගන්න ඕනේ apps පහක් ගැන අපි discuss කරන්න යන්නේ. කතා කරන්න පුරුදු වෙන්න නම් අනිවාර්යෙන් මේ ටික ළඟ තියාගන්න. ළඟ තියාගන්න ඕනේ. Right. අපි එන පටන් ගමු. පළවෙනි එක. ChatGPT. ChatGPT අනිවාර්යෙන් හැම කෙනෙක්ගෙම ඩිවයිස් එකේ ෆෝන් එකේ තියෙන්න ඕනේ ChatGPT කියන එක. ඒකට හුරු වුණොත් එහෙම ආයි වාට හැම දෙයකටම වාට එක සපෝට් එක ගන්න පුළුවන්. එතකොට වාට ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න. වාට අලුත් වචන අහන්න. වාට අලුත් ටිප්ස් අහන්න. වාට ප්‍රැක්ටිස් කරන දේවල් හැම එකක්ම වාට ChatGPT එකේ අහන්න පුළුවන්. ඉතින් දැන් යම් කට්ටිය ඉතින් දන්නවා ඒගොල්ලෝ අපේ කිය මට වඩා IT පැත්තට නේද? වත් IT කෙනෙක් නේද? නේද? IT එකයි right. එතකොට මේ කට්ටිය දන්නවා මට වඩා. ඉතින් ඒක උගලෝ පොඩක් ඉස්සලා ඩවුන්ලෝඩ් කරලා යූස් කරලා බලන්න. වාට ඕන නම් tips to improve your English කියලා type කරනකොට වාට ඕන තරම් tips එනවා language එක improve කරන්න. Exercises ඕන නම් then please give me exercises to improve our English කියලා type කරන මම වාට type කරන විදිය කියන ඕන විදිය type කරන්න. එතකොට වාට ඕන තරම් වාට activities ඕන තරම් දෙනවා. හරි. එතකොට ChatGPT අනිවාර්යෙන් download කරගන්න. ඒක වාට ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරන්න කෙනෙක්ට 2025 අවුරුද්දේ ඉම්ප්‍රූව් කරන කෙනෙක්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. දැන් අපි මම ඉගෙන ගන්න කාලේ තිබ්බේ නෑ ChatGPT. හරි. එතකොට අපි මේ apps පාවිච්චි කරේ නෑ නේද? එතකොට තිබ්බේ නෑ. නමුත් දැන් 2025 ඉගෙන ගන්න කෙනෙකුට මේ දැන් මේ ලැන්ග්වේජ් එක සහ මේ ඉගෙන ගන්න විදිය ඔක්කොම අප්ඩේට් වෙනවානේ. ඒක මම කියන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් දකුණට හැරෙන්න ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? turn right නේ. දැන් ශරාන් අපි උදාහරණයක් කියනවා. හරිද? මට දැන් එක එක මතක් කරලා මේ කියන්නේ. දැන් මම කියනවා කඩයක් තියෙනවා කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? there is a shop. there is there පාඩමනේ. කඩයක් තියෙනවා ඔයාගේ දකුණු පැත්තේ. අපි කියන්නේ on your right. there is a shop on your right. බැංක් එකක් තියෙනවා ඔයාගේ වම් පැත්තේ. there is a bank on your left. නේ කියන්නේ සාමාන්‍යයක් වයසක ගුරුවරයෙක්ගෙන් හරි ටිකක් වයසට ගිය ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් එහෙම කඩයක් තියෙනවා වම් පැත්තේ සර් කොහොමද කියන්නේ කියලා එයා කියන්නේ there is a shop on your left hand side කියලා. ඒක අහලා තියෙනවද? there is a shop on your left hand side. ඊට කාලෙත් එක්ක ටික ටික hand එක හැරුණා. there is a shop on your left side. දැන් මේ විදි මොකක් හෙල්ල තියෙනවද? side එකත් හලනවා. there is a shop on your left කිව්වම ඇති. ටිකක් ඒ වගේ ටිකක් පරණ සීනියර් ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් එහෙම කියන්නේ. දැන් මං වගේ ටිකක් තරුණ ටිකක් යන් අවුරුදු 25ක වගේ වෙනුමක් තියෙන නේද? ඒ වගේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මම කියන්නේ මොකද්ද? there's a shop on your left on your right. දැන් මම නිකන් උදාහරණයක් මතක් වුණේ. තව ඒ වගේ ගොඩක් මතක් වෙනවා. අපි මොකක් ගැන කතා කරන්නේ? ChatGPT. The first one is ChatGPT. Number 2 පෝඩ්කාස්ට් අහන්න ඕන. මම මේ කතාව අවුරුදු 4-5ක ඉඳන් මගේ YouTube එකේ පරණ වීඩියෝ බැලුවා නම් මේ පොඩ්කාස්ට් අහන්න කියන කතාව සෑහෙන කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔයා ලිසන් කරන්න ලැන්ග්වේජ් එක අහන්න ඕනේ. දැන් අපි අහන දේවල් තමයි කටින් කියන්නේ. අපේ ඩිවයිස් එකේ ඉන්පුට් එක මොකද්ද? කන් දෙක. කන් දෙකෙන් තමයි අපිට ඉන් වෙන්නේ. අපි හිතන දේවල් එළියට යන්නේ මොකද? අවුට්පුට් ඩිවයිස් එක මොකද්ද මේ? කටින්. එතකොට මේ ඉන්පුට් එකෙන් ගන්න එක තමයි අපි අවුට්පුට් කරන්නේ. එතකොට අපි ලිස්නින් කරන එක ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නදී listening කියන එක අනිවාර්යම main factor එකක්. හරි? that's a key factor. ඒක key factor එකක් language එක ඉගෙන ගන්නකොට. හරි? එහෙනම් මෙතන කෙනෙක් ඉන්නවනම් මම නිතරම කියන්නේ පන්ති වල මගේ පන්තිවල ඉන්න උන්ට මම නිතරම මතක් කරනවා නේද? ඔයා මොන අවුරුද්දද මගේ පන්ති ආවේ? 2023. 23 ආවේ නේ? ෆිසිකල් නේද? රැසිප් එකේ මතකද? එතකොට මම නිතරම කියනවා නේද ශරාන් language එක ඉගෙන ගන්නවා නම් ඔයා පන්ති යනවා නම් අනිවාර්යෙන් listening කරන්න, reading කරන්න. කියලා දේවල් කියනවා. ඒවා අපි මම කලින් වීඩියෝ වල ඩිස්කස් කරලා තියෙනවා සහ මම අපි ඉස්සරහට පොඩ අපි ඒවා පාර මතක් කරගමු. එතකොට මේ listening කියන එක listen කරන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. එතකොට listen කරන්න ගත්තම ආර ඕන YouTube එකේ listen කරන්න පුළුවන්. සරලවම ඕන කෙනෙක් දන්න YouTube කියන්නේ YouTube එකේ වාට English stories, English kids stories, conversations නේ කියලා search කරන්න වාට ඕන තරම් හම්බ වෙනවා listen කරන්න. YouTube අරුණාම පොඩක් අර
පොඩි කර වෙනම පොඩි අර වෙනම එකක් වෙනම අයිකන් එකක් තමයි පොඩ්කාස්ට් කියලා කියන්නේ. පොඩ්කාස්ට් අහන්න ඕනේ. පොඩ්කාස්ට් වෙන්න ඕනේ රේඩියෝ හරි කමන්නේ. දැන් අද සමාජයේ සාමාන්‍ය රේඩියෝ වල ඇහෙනවද? ශරන් රේඩියෝ එන අඩුයි. රේඩියෝ ඇහෙන්නේ නැහැ. වාහනේ යනකොට මොකද කරන්නේ? රේඩියෝ අහනවද නැත්නම් මොනවා හරි ෆෝන් එකෙන් බ්ලූටූත් කනෙක්ට් කරලා මාක් කරලා දාගන්න. කළා සින්දුවක් දාගෙන යනවා. සින්දුවක් දාගෙන යන්නේ. රේඩියෝ කියන එක ඇහෙන්නේ නැහැ. මටත් සාමාන්‍ය වැඩි රේඩියෝ දැන් වැඩි හිටපු ගමන් අහනවා. වැඩි දැන් ඇහෙන්නේ. දැන් මම කියවද මම ක්ලාස් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාව ආවෙත් මොකෙන් කියලාද මම කියලා තියෙන්නේ? ඉංග්‍රීසි රේඩියෝ අහලා හරි. නමුත් දැන් වැඩි අපිට ගොඩක් ඇහෙන්නේ නැහැ. මොකද මම වාහනේ යද්දි මේ ඉන්නේ උන් ටික බ්ලූටූත් කනෙක්ට් කරලා මොනවා කරනවද? සින්දු දානවා. ඉතින් ඒකට මේක කරන්න බෑ. හරි. ඒ වෙනුවට මේ පොඩ්කාස්ට් කියන එක අහන්න මොකක් හරි ඕන ඇප් එකක්. පොඩ්කාස්ට් ඕන තරම් ඇප් තියෙනවා. ඕන ඇප් එකක් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඒකින් පරණම සහ පරණම ඇප් එකක් තමයි මේ කාස්ට් බොක්ස් කියලා කියන්නේ. ඔයා කාස්ට් බොක්ස් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න Android device එකක් නම් ඕන device එකක් නම් but ඕන තරම් ඊට අමතරව වෙන ඕන තරම් apps තියෙනවා. හරි මම එකක් කිව්වේ. නැත්නම් ඇප් එකක් ඕනේ නැහැ YouTube එකේ English conversation podcast කියලා type කරන ඒත් එනවා. එහෙම ඔයා අනිවාර්යෙන් ඒක listen කරන්න දවසට එකක් හරි අහන්න. දවසට එකක් කියද්දිවට මොකද්ද මතක් වෙනවද? වාක්‍ය මතක් වෙනවද? ඔයාගේ අවුරුද්ද නේද අර ඉෂාන් conversation එකේ කතා කරපු IELTS listening වලට 7.5 7ද 7.5 ද කොහෙද? ඔයා එදා හිටියනේ? ඔව් මට මතකයි ඒක. ඔව්. දවසට 10ක්ද කොහෙද මේ yes දවස් අපි කියමු දවස් ස්ටුඩන්ට් හරිද? එයා මේ ඔන්ලයින් ක්ලාස් එක කොහෙද මතක නැහැ. ඔන්ලයින් ක්ලාස් එක. 2023 BMIC අපේ කොන්වර්සේෂන් එකට ආවිල්ලා එයා පොඩි ස්පීච් එකක් කරා. එතකොට වා හිටියා එදානේ මේ එයා කිව්වා දැන් මම පන්ති වල රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් දවස් එක පොඩ්කාස්ට් එකක් කරේ මොකක් හරි අහන්න දෙයක් අපි දෙනවානේ. එයා දවසට පොඩ්කාස්ට් කීයක්ද? 10ක් අහනවා. 10ක් අහනවලු අනිවාර්යෙන්. කෑවේ නැතත් අහනවලු. හරිද? දවසට පොඩ්කාස්ට් 10ක් අහනවලු. ඒක මරු එකක්. ඒක මාර කමිට්මන්ට් එකක්. ඒක අර උමනාවක් තියෙනවා. එයා ඒක අහලා අහනකොට මේක තියෙන රිද්ම් එක නේද? මේක වචන ටික නිකම් එක තේරෙන්න ඕනේ. අපි ඒකත් එක්ක ලැන්ග්වේජ් එකත් එක්ක අපි ලොකු මේ බැඳීමක් තියෙන ලොකුවට කනෙක්ට් වෙනවා අපි නිතරම කන් දෙකට මේක ඇහෙනකොට. එයා කිව්වා එයා වර්ක් කරනකොට අහනවා කිව්වා. එයා බස් එක යනකොට අහනවා කිව්වා. මොකද මෙයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කතා කරන ටයිම් එක හම්බුණාද දන්නේ නැහැ. එතකොට ඒ තරම් අපි ආවොත් මට හොඳ එයාවත් වෙලාව ගෙන්නමු අපි වීඩියෝ එකට. එයාලා අපි ආවම එයාගේ කතාව මොකද්ද කියලා ලංකාවේ ඉන්නවත් දන්නේ නැහැ. අපි අයිඩෙන්ටිස් කරපු නිසා දැන් යන්නේ නැති ෂෝ එකට. හරි. alright. එතකොට පොඩ්කාස්ට් අනිවාර්යෙන්ම අහන්න ඕනේ. මම එකක් නිකන් පෙන්නන්න මේ කාස්ට් බොක්ස් කියන එක මම නිකන් ඩවුන්ලෝඩ් කරලා නිකන් පොඩ්ඩක් මට පෙන්නන්න. හරි. මම මේ නිකන් මගේ කම්පියුටර් එකේ මම මේ පෙන්නන්න. ඔයාගේ මොබයිල් ඩිවයිස් එකේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට ඕනේ ගන්න පුළුවන්. අපි මොකක් හරි ආමුඩක් ගාලා. අපි මොකක් හරි ඔයා මේක සර්ච් කරන්න ඔයා කැමති ෆීල්ඩ් එකේ ඒකේ තියෙන ඉංග්‍රීසි කන්වර්සේෂන් අහන්න. නැත්නම් ඉංග්‍රීසි ලර්නර්ස්ලට වෙනම තියෙන ඉංග්‍රීසි ලර්නින් පොඩ්කාස්ට් තියෙනවා. ඔයාගේ ඉංග්‍රීසි ලර්නින් කියලා සර්ච් බාර් එකේ සර්ච් කරාම ඔයාට ඕන තරම් පොඩ්කාස්ට් වෙනවා. basic grammar basic language එක use කරන. Hello English learners, welcome back to English Pod. My name is Marco. And my name is Catherine. So what are we talking about today, Marco? Well, we're talking about one of my favorite topics, which are computers. Yes, you're a little bit of a nerd. Topic? A little bit. I love computer. Computer is about computer, right? ඒකනේ මොකක් හරි කතා කරන ඒ කතා කරන එංගල කතා කරන එක අහන් ඉන්න. And technology and everything that's related to it. So that's what we're going to be looking at today. Maybe ඒ language එක ගොඩක් අමාරුද? තේරෙනවනේ accent එක පොඩ්ඩක් තේරෙනවනේ. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. දිගටම අහන්න. we're buying a new computer. Well, I anticipate learning something from this because there are a lot of those ඒක මරු. මොකද්ද මේ channel එක? English Learning Podcast. හරි එහෙම ඉංග්‍රීසි ලර්නින් වෙන්න ඕනේ. ඔයා කැමති මොනවද? ඔයා කැමනවද? ඔයා මොකද්ද මට කියන්න කියලා අපි සර්ච් කරලා පෙන්නන්න. අපි කොමඩි කොමඩි ඔයා කොමඩි කැමති නේද? අපි කොමඩි මොකක් හරි එකක් කොමඩි එක ටයිප් කරලා බලමු. හරි ඒකට අදාළ Radio podcasts. Hello, I'm Andy Zolterman. I'm in the BBC archives looking for the news quiz. අහන්න ඒවා. ඉන්ට්‍රස්ටිං නේ. ඉන්ට්‍රස්ටිං. හරි. තව මොකක්ද තවනවද? ඔයා මාත් කැමති ඔයා වෙහිකල් ගැන. අපි vehicles කියන මොකක් හරි සර්ච් කරමිට අදාළ ඒවාට පෙන්නයි. මේ podcast about electric vehicles. What do you think about electric vehicles? ඔයා EV fan කෙනෙක්ද නැත්නම් fan කෙනෙක් නෙමෙයිද? මම ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි. ලොකු fan කෙනෙක් නෙමෙයිනේ. ලොකු ඒ ෆෑන් කෙනෙක් නෙමෙයි. අපි තාරක fan කෙනෙක් නේ තාරක. මමත් ඇත්තට ලොකුවට අපිට වාහනේ අර එන්ජින් එකේ සද්ද එන්න ඕන පුතේ. We love the sound of the engine. නමුත් අපි in future කැමති වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔයාට ඒ ගැන මේ කතා කරන podcast එකක්. තව මොනවද? Love and brother.
ලව් ගැනම හරි වාට ඕනනම් අහන්න අර රේඩියෝ වල යන්නේ රැට මොකද්ද? රේඩියෝ වල යන්නේ අර එක මේ ලව් ප්‍රෝග්‍රෑම් යනවා නේද රැට? ලව් ඩ්‍රීම්ස් ලව් ඩ්‍රීම්ස් අනම් මනම් අපි වැඩ දෙයක් තියෙන නම් අපිට මතක නැහැ නේ. තව එක මේ ආදරණීය හැන්දෑව ආදරණීය වස්තානේ කියන කතා. ෆිල්ම් එකක් නා කපනා වැස්ස. හර්ෂන් මොකද නැද්ද අහනවනේ දේවා. අර කෝල් කරලා කියන්නේ මේක යාටත් ඇහින්න මං එයාට ආදරේ කියනවා. ඒ වගේ. හරි. රයිට්. ඉතින් මේක වර තියෙනවානේ. මේ හොඳ එකක් තියෙනවා මේ ෂරන්. ඒක වඩා හොඳයි ඒක. How to stop thinking about your ex? So you are still worrying about your ex, right? No. Right. Your wife might be watching this. Definitely. Dewa then තාත්තා කෙනෙක් නේද මට එක කියන්නම you are a father now, right? You are a responsible person. කෙනෙක්. Are you happy about that? I'm really happy about You have a daughter or son? Son. Lucky, right? Right. හරි. ඉතින් මේව අහන්න. හරි. චුට්ට අහමු බලන්න මොකද්ද කියන්නේ? Because their story is not relevant to you anymore. Right. Next. ඔයා කියන්න බෑ මම පන්ති විතරම මොකද්ද හැම එකක්ම මොකට දාගන්න කියලා මොකද්ද ගෙස් කරන්න බෑ මතකයි ඉන්න කියන්න බෑ. නෝට්බුක් එකට? right note එකක් දාගන්න. ඔයාගේ ෆෝන් එකේ default app එකක් එනවා. ආයෙ download කරන්න දෙයක් නෑ. ඔයාගේ ෆෝන් එකේ හැමෝගෙම ෆෝන් වල එනවා note එකක් නේ. Android ෆෝන් වලත් note එකක් තියෙන්නේ. මොකක් වෙන නමකින් හරි ඉතින් note එකක් note දාගන්න එකක් ඇති. හරි. මෙන්න මේ note එකක් ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. note එකේ ඔයා ඉදිරියදා එහෙන දේවල් ටික ඔයා පාරේ යනකොට ඔයා මොකක් හරි ඇහුනොත් ඒ වචනේ phrase එක office එකේ ඉද්දි මොකක් හරි එකක් ඇහුනොත් ඒක learn කරලා ටක් ගාලා දාගන්න මොකටද? මගේ 1 minute එකක් බැලුවත් අනිවාර්යෙන් ඒ බල්ලේ ඉවරලා නිකන් ඉන්න එපා. මොකක් කරන්නද? දාගන්න note එකට. ඔව් ඒක like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. ඊට පස්සේ මොකක් කරන්නද? note එකට දාගන්න. අමතක කරනවා. සාමාන්‍යයෙන් අපිට සෑහෙන අමතක කරනවා. ඒ අමතක කරන සාමාන්‍ය දෙයක්ද අසාමාන්‍ය දෙයක්ද? සාමාන්‍ය දෙයක්. නමුත් ඒක අමතක කරන සාමාන්‍ය නිසා අපි ඒක කී සැරයක් බලන්න ඕනද? ඒක පුළුවන් වෙනකම්ම බලන්න. එකපාරක් දෙපාරක් නෙමෙයි. ඒක හැමතිස්සෙම බල ඒක මතක් කරගන්න ඕනේ. හරි. ඔයාගේ ෆෝන් එකේ දැනටමත් තියෙන මොකද්ද? note එක. right. number 4 මොකක්ද? number 4 app එකක් තියෙනවා. මොකද app එක නම? Duolingo කියලා. Duolingo කියලා app එකක් තියෙනවා. ඒක ගොඩක් තියෙනවා. ඒක එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. මේක මම පොඩ්ඩක් මේ සැටිස් මම පොඩ්ඩක් බලලා හොයලා තමයි මම මේ කියන්නේ. ඒකට සැටිස් මට මේ app එක එකකින් ඔයාලට සෑහෙන vocabulary වචන phrases ඔයාලට ගොඩක් practice කරන්න පුළුවන්. මේකේ activities තියෙනවා. ඔයාලට ගිහලා ඒ app එක download කරලා මම මේක දාන්නම් මේ log එක. ඒ app එක download කරලා ඔයාගේ level එක select කරලා ඔයාලට පුළුවන් මේකේ activities කරන්න. හරි. වචන ඉගෙන ගන්න vocabulary වලට එක phrases වලට preposition ඔයාලට තනියම learn කරන්න පුළුවන් activities කරන්න පුළුවන්. දැන් ඔයා සමහරව phone එකේ game ගහනවා නිකන් ඉන්න ගමන් නේ. games play කරනවා. ඒ වගේ ඔයාලට අපිට game එකක් විතර ඔයාලට මේක play කරන්න පුළුවන්. මේ activity කරන්න පුළුවන්. මේ app එක අනිවාර්යෙන් ඔයා beginner කෙනෙක් නම් ඔයාලට හොඳයි මේ app එක use කරන්න. right. then number 5 දැන් ඔන්න listening කරන්න app තියෙනවා. එතකොට මේක අපිට මතක තියාගන්න note එක දාගන්න කිව්වා practice කරන්න මේ කලින් කියපු Duolingo එක use කරලා අර මනම් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි කතා කරන්න මොකද්ද තියෙන්නේ? මොකද්ද කියන්න බෑ. fluent me එක තියෙනවා. fluent me එක download කරගන්න පුළුවන්. අර fluent me එක කරන්න පුළුවන්. දැන් හිතයි මගේ හින්දා මම මේ කියනවා කියලා. මගේ හින්දා නෙමෙයි. fluent me වෙන්න ඕනේ නැහැ. කතා කරන platform ඕන තරම් free අරන් මනම් ඒවා පිටරට තියෙනවා. ඒවා ඔයාලට download කරලා ඔයාලට කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ නැති හින්දා කියන ලංකාවේ කතා කරන platform එකක් වෙන තියවද ශරන්? නෑ. කතා කරන පුරුදු වෙන platform එකේ එකම එක fluent me මගේ එකක් වුණාට මම මේක දැන් කියන්න බෑ. ඉතින් මේක මගේ වුණාට ඉතින් ඒකෙන් තමයි කියන්නේ ඒක ඔයාලට එක practice කරන කතා කරලා පුරුදු වෙන්න ඕන නම් ඒක practice කරන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ ඇත්තටම කෙනෙක් එක්ක කතා කරන්න ඕන නම් දැන් කෙනෙක් කියයි එතකොට පිටරට තියෙන ඒවා ඒ කතා කරන්න සුද්ධෝ එක්කනේ. ලංකාවේ කෙනෙක් එක්ක කතා කරන්න ඕන නම් දැන් ඔයාට සුද්ධෙක් එක්ක කතා කරනකොට ඔයාට මොකක් හරි දෙයක් සිංහල දැනගන්න ඕන නම් මේ කොහොමද කියන්නේ දැනගන්න ඔයාට සිංහලෙන් අහන්න බෑනේ. ඒකට ඔයාට ඇත්තට මේකට ඉංග්‍රීසි වලින් අපේ ඔව් ආට දැනගන්න පුළුවන්. එතකොට මේක ටෝටලි ලංකාවේ දැනට තාම තියෙන අපි දැන් මේක හදලා අවුරුදු 3ක් විතර මම හදලා දැනට තාම තියෙන එකම platform එක කතා කරලා පුරුදු වෙන්න ෆෝන් එක ගත්තා මගේ ඉන්ස්ට්‍රක්ටර්
ඉන්න කෝල් සෙන්ටර් එකක් විදිහට කෙනෙක්ව තෝරාගත්ත ඒත් එක්ක වීඩියෝ ඔන් කරලා කතා කරා. මේකේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් fluentme.lk එකේ ඇප් එකකුත් තියෙනවා. නමුත් ඒක ඇප් එකට වඩා හොඳයි fluentme.lk එකට ගිහිල්ලාම ඒක ඔයා රෙජිස්ටර් වෙලා ඒකේ කරනවා නම් ඒකේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ක්ලාස් වෙන දවසට අපිත් ෆ්ලුවන්ට් මේ එකේ අපි ප්‍රැක්ටිස් කරා. එහෙම ප්‍රැක්ටිස් කළා තමයි කතා කරන එක අපිත් අපි ස්ටුඩන්ට්ස්ට fluentme දුන්නේ free of charge. එතකොට පායකේ සෙෂන්ස් කරා ෆ්‍රී දෙනවනේ. තාම දෙනවා. ඉතාමත් අමාරු ඉතාම දෙනවා. එතකොට මේ fluentme කියලා කියන එක ප්‍රැක්ටිස් කරන්න තියෙන හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඒක මගේ හින්දා කිව්වා නෙමෙයි. ඒක කොහොමත්ම ඇත්තටම එහෙම එකක් ලංකාවේ නැති. හරි මෙන්න මේ ඇප්ස් පහ මේ ටික ඔයාගේ ෆෝන් එකේ තියාගන්න ඔයා ඉංග්‍රීසි ලර්නර් කෙනෙක් නම් දැන් ඊට පස්සේ පාරේ යනකොට මේ වීඩියෝ බලපු කෙනෙක් හම්බ වෙනවා ඔයාට. ඔයාට අගල මොකද්ද ගන්න? කො ෆෝන් එක ගන්න. අරගෙන බලනවා මේ අර බලන්න මහා දිනවද කියලා. රයිට්. අඩුවනේ නෝට් එකවත් තියෙනවද කියලා බලන්න. නෝට් එකවත් තියෙනවද කියලා බලන්න. හැබැයි නෝට් එකේ හිස් නෙමෙයි පිටුල තියෙන්න ඕනේ. හරි. alright. That's it. You know? Thank you very much Sharon. Thank you sir. පන්ති වල අවුරුදු දැන් දෙක තුනක් ගිහලා මම කිව්ව ගමන් ටක් ගාලා එනවා. Thank you very much. So guys then that's it. Then see you soon in the next video. Spoken English by Malit Kodagoda. සාම්ප්‍රදායික ඉංග්‍රීසි ඉගැන්වීම් කලාවෙන් ඔබට